හෙල්ලෝ යාළුවනේ කොහොමද ඔයගලන්ට? ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා AR Family in USA channel එකෙන්. බැලුමට කොහෙද මේ මම කැලයක් අස්සට වගේ යන්නේ. ඔව් ඇත්තටම අද අපි යන්නේ කැම්ප් සයිට් එකකට. මොකද මෙහි රේඩියෝ channel එකක් තියෙනවා Q98 FM කියලා. ඒකෙන් බබාලට දැන් සමර් වැකේෂන් හම්බෙලානේ තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලෝ ඕගනයිස් කරලා තියෙනවා සමර් ඇක්ටිවිටීස් කීපයක්. ඉතින් අද අපි ආවේ රොක්ෆිෂ් කැම්ප් එකට. ඉතින් ඔන්න ඇතුල් වෙනකොටම වෙල්කම් ටු කැම්ප් රොක්ෆිෂ් කියලා ගහලා තියෙනවා. ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් දිගින් දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඇමරිකාවේ සමර් හොලිඩේ එකට බබාලට කරන්න තියෙන ඇක්ටිවිටීස් මොනවද කියලා. රොක්ෆිෂ් කැම්ප් එකට ඇතුල් වෙනකොටම අපිට හම්බුණා ෆෝම් එකක්. අපිට තිබ්බා ඒ ෆෝම් එකේ බබාලගේ නම්, අපේ නම්, ඒ වගේම ඒගොල්ලන්ගේ date of birth, ඒ හැම දෙයක්ම ලියලා ඒගොල්ලන්ගේ තිබ්බා safety rules වගේ. ඒ හැම දෙයක්ම කියවලා සයින් කරලා අපි ඒගොල්ලන්ට බාර දුන්නාන් පස්සේ ඒගොල්ලෝ අපිට දුන්නා මේ වගේ බෑන්ඩ්ස් ටිකක්. ඒ බෑන්ඩ්ස් ටික අතේ දාගෙන අපිට තියෙන්නේ ඇතුළට ගිහිල්ලා ඇක්ටිවිටීස් ටික කරන්න. මේ ඇක්ටිවිටීස් හැම දෙයක්ම ෆ්‍රී. කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඒ වගේම පාකින් උත් ෆ්‍රී. මේක ලොකු කැම්ප් සයිට් එකක්. අපිට ඇවිදින්න තියෙනවා හෙන දුර. එක ගේම්ස් තිබ්බේ එක තැන්වල. ඒක නිසා ඉතින් එදා දවස උප්පරිම ෆන් එකක් ගත්තා ළමයි ටික නම්. තාම අපි මේ පාකින් එකට ඇතුළට යන ගමන් ඉන්නේ. ඕගලන්ට පේනවා ඇතිනේ අපි කොච්චර දුරක් ඇතුළට ආවද කියලා. ඔන්න ඉතින් මුලින්ම දැක්ක ප්ලේ ඒරියා එකක්. ඒක දැක්ක වෙලේ ඉඳලා ඉවසිල්ලක් නැහැ ප්ලේ කරන්න ඕනේ කිකේ. ඉතින් වාහනේ ඇතුලේ පොඩි දෙන්න කෑ ගන්න පටන් ගත්තා. දැන්නේ අපි ආවේ. තව කරන්න ඇක්ටිවිටීස් ඇතුලේ ගොඩාක් තියෙනවා. ඒක නිසා මං කව පොඩ්ඩක් ඉන්න. දැනුයි ආවේ ඇතුළට ගිහිල්ලා බලමු තව මොනවාද කරන්න තියෙන ඇක්ටිවිටීස් කියලා. මේකේ තියෙනවා පූල් එකක්, එතකොට ප්ලේ ඒරියාස් තියෙනවා හැම තැනම. ඒ වගේම ඒගොල්ලෝ එක තැන්වල හදලා තියෙනවා එක ගේම්ස්. පොඩි අයට ෂූටින් රේන්ජ් එකක් තියෙනවා. එතකොට ඒ වගේ ගොඩක් ඇක්ටිවිටීස් මේක ඇතුලේ තියෙනවා. ඉතින් එන්නකො අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. වාහනේ පාක් කරා. දැන් අතට බෑන්ඩ්ස් ටික දාගන්නයි හදන්නේ. ඇතුළට ඇවිල්ලා අපි මුලින්ම ගිහිල්ලා ඒගොල්ලන්ගේ කැම්ප් ඔෆිස් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ ඒ කැම්ප් ඔෆිස් එකේ ගිහිල්ලා අපේ ෆෝන් නම්බර්ස් දීලා, එමර්ජන්සි කන්ටැක්ට් නම්බර්ස් දීලා ඒව ඔක්කොම කරලා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ දෙනවා ඒගොල්ලන්ගේ මැප් එක. ඉතින් ඇත්තට මේ කැම්ප් ඔෆිස් එකට යන පාර හරිම ලස්සනයි. අපිට අපේ ලංකාව මතක් වුණා. පුතායි මායි කතා වෙගෙන ගියේ අපේ ලංකාව ගැන. ඔයගලන්ට පේනවා ඇති මේ වගේම ලංකාවෙත් අපේ ගොඩාරියක් ලස්සන තැන් තියෙනවනේ. ඇත්තටම අපේට අපේ පුංචි ලංකාව මතක් වුණා. කැම්ප් ඔෆිස් එකට යන ඒ පාර හරිම ලස්සනයි. පුංචි පාලමක් තියෙනවා. දෙපැත්තේ කැලෑව හරිම ලස්සනයි. පාලම දිගේ ඉස්සරහට ඇවිදගෙන යනකොට පොඩි දිය පාරවල් තියෙනවා. කුරුල්ලන්ගේ කීචි බීචි සද්ද අස්සෙන් යනකොට ඇත්තටම හිතට හරීම සැහැල්ලුයි, පුදුම රිලැක්ස් එකක් දැනෙන්නේ. කොන්ක්‍රීට් වනාන්තරයේ මිදිලා ඉඳලා හිටලා හරි මේ වගේ තැනකට යන්න ඕනේ. එතකොට තමයි හිතට සතුටක් දැනෙන්නේ.
වාහනේ පාක් කරලා ටික දුරක් ඇවිදන් එනකොට අපිට හම්බුණා ඒගොල්ලන්ගේ කැම්ප් ඔෆිස් එක. Love the shoes, buddy. Amazing. High five. අපිට මෙතනින් හම්බුණා ඒගොල්ලන්ගේ open house map එක. ඉතින් ඒකේ ඒගොල්ලෝ staff led activities, self led activities, ඒ වගේම food, ඒ වගේ කොටස් තුනකට වගේ බෙදලා තිබ්බා. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට hiking, big pines playground, එතකොට ඒ වගේ දේවල් කරන්න තනියෙන් කරන්න පුළුවන්. ඒකට ඔයගලන්ගේ පේරන්ට්ස් ලයික් වගේ ගිහිල්ලා කරන්න පුළුවන්. ඒ වුණාට තවත් ගොඩක් ඇක්ටිවිටීස් වගේක් තිබ්බා. ඒවට ඒගොල්ලන්ගේ ස්ටාෆ් කෙනෙක් එක්ක තමයි යන්න ඕනේ. එතකොට lake swim with inflatables, එතකොට pool එකට, එතකොට slingshot, face painting, fishing, rock climbing, zip line, ඒ වගේ දේවල් කරනවා නම් ඒගොල්ලන්ගේ ස්ටාෆ් කෙනෙක් එක්ක තමයි ඒවා කරන්න ඕනේ. මුලින්ම ඇතුල් වෙනකොට අපිට හම්බුනේ ෆේස් පේන්ටිං. පොඩි දෙන්න ඉතින් ෆේස් පේන්ටිං කරන්න ඕනේ කියලා ඒ දෙන්න වාඩි වෙලා ෆේස් පේන්ටිං කරන්න පටන් ගත්තා. අපි ෆේස් පේන්ටිං කරන් ඉන අතරතුර සමුද්‍රයක් ආවා. එයත් බබාලා තුන්දෙනාව එක්කගෙන. එයාගේ බබාලත් ෆේස් පේන්ටිං කරන්න ඕනේ කියලා ඒගොල්ලොත් කරගෙන ඉන්න අතරතුර ආවා අයේෂක්කයි ෆියෝනයි දීපාලයි ආවා. බබාලා ෆේස් පේන්ටිං ඉවර කරගන්නකම් අපි පොඩි කතාවක් දාගෙන හිටියා. පුතා නම් ඉවරයි, පේනවනේ මූණ පුරාම ඇඳගෙන ඇවිල්ලා. මේ ඉන්නේ සමුදියක්කගේ දෙවෙනි දුව නේලි. එයාත් මූණේ මෂ්රූම් එකක් ඇඳගෙන ඇවිල්ලා. මේ ඉන්නේ නේලිගේ නංගි. අපි ආදරයට යට චූටි කියලා තමයි කියන්නේ.
ඉස්සරහට ඇවිදගෙන එනකොට අපිට හම්බුණා ආචරි ගේම් එක. Arrow and Bow ගේම් එක. ඉතින් ඒකේ සෙල්ලම් කරන විදිය ඒගොල්ලෝ බබාලට කියලා දුන්නා. ඒගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් වගේක් දුන්නා. කොහොමද ප්ලේ කරන්නේ, කොහොමද arrow එක මෙයා කරන්නේ, කොහොමද bow එක අල්ලගන්නේ. එහෙම කියලා ඒගොල්ලෝ ඒ ගැන ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීලා බබාලට ඊට පස්සේ ඉතින් කෙක්කෙනා සෙල්ලම් කරන්න පටන් odd ගත්තා. color is going to go to your left. If you are right-handed, you hold it with your left, pull back with your right. You take this little area right here, you notch it onto the string. Whenever you're ready, you put one finger on the top string, two fingers on the bottom, pull back as far as you possibly can, and aim for the target. බබාලට මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා. මොකද ඒගොල්ලෝ අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මේ ගේම් එක වුණත් හරි ඒගොල්ලන්ට අලුත් දෙයක්. ඒක නිසා ඉතින් ඒගොල්ලෝ මුලින් ස්ට්‍රගල් වුණත් පස්සේ ඒගොල්ලෝ ඒක ප්ලේ කරන විදිය හෙමින් ඉගෙන ගත්තා. මේක තිබ්බේ දා ඕපන් හවුස් එකක් විදියට. මොකද ඒගොල්ලෝ මේක මෙහෙම ඕපන් හවුස් එකක් විදියට තියලා තිබ්බේ අපිට මේකෙන් අයිඩියා එකක් අරගන්න. සමර් වැකේෂන් එකට ඉතින් හැමෝම ට්‍රැවල් කරන්නේ නැහනේ. ට්‍රැවල් කරන්නේ නැති කට්ටියක් ඉන්නවනේ. ඒ වගේ අයට තමයි මේක සමර් ක්ලබ් එකක් විදියට ඒගොල්ලෝ කරගෙන යන එකක්. නිසා අපිට අයිඩියා එකක් අරගන්න තමයි එදා මේක ඕපන් හවුස් එකක් විදියට තියලා තිබ්බේ. ඉතින් අපිට පුළුවන් අපේ කට්ටියව මේකට එන්රෝල් කරලා අපේ බබාලව ඒගොල්ලන්ව හැමදාම වගේ සමර් කැම්ප් එකකට යවනවා වගේ ඒගොල්ලන්ට සතිය දවස් 5ම යන්න පුළුවන්. එදා දවස ඕපන් හවුස් එකක් වුණ නිසා මේකේ හැම ඇක්ටිවිටි එකක්ම ෆ්‍රී තිබුණේ. ඒ වුණාට ඔයගොල්ලෝ මේ සමර් කැම්ප් එකට එන්රෝල් වෙනවා නම් ඔයගලන්ට සතියකට ඒගොල්ලන්ගේ තියෙනවා ෆීස් රේන්ජ් එකක්. ඒ ගාන ගෙවන්න වෙනවා. සතියෙන් සතියට ඔයගොල්ලෝ ගෙවලා තමයි යන්න වෙන්නේ. ඊට පස්සේ අපේ සමුද්‍රයකටත් ඕනේ කියලා කිව්වා try කරලා බලන්න. දැන් මේ යාගේ ටර්න් එක. ඊට පස්සේ අපි ගියා BP ගන් ෂූටින් ගේම් එක ප්ලේ කරන්න.
ඉතින් එතනට ගියාම ඒගොල්ලෝ ඉතින් ලස්සනට කවර් කරලා ඒ වගේම සේෆ්ටි ග්ලාසස් දාගෙන ඒගොල්ලෝ ඒ ගැනත් පොඩි ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙනවා කොහොමද ගන්න එක හැන්ඩල් කරන්නේ ඔගොල්ලෝ ඊට කලින් ග්ලාසස් දාගන්න ඕනේ මොකද ඒගොල්ලෝ බුලට්ස් වෙනුවට තියලා තිබ්බේ කෝන් ෆ්ලෙක්ස් වගේක් ඒක නිසා ඉතින් පොඩි බබාලානේ මෙතනට එන්නේ ඒගොල්ලන්ට සේෆ්ටි විදියට තියෙන්නත් එපේ ඒක නිසා ඒගොල්ලෝ ඒකටත් ප්ලේ කරන්න කලින් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීලා කොහොමද මේවා කරන්න කියලා තමයි ඊට පස්සේ තමයි ගේම් එක පටන් ගත්තේ. Yeah. Go. Cocoa Puffs, dog kibble. They can play Go. They're like little marbles. This right here. Safety. So if you try shooting, nothing's gonna happen. Flip it over, click it. Once it's red, it's like you're gonna have it in your right side. Grab it down here. Very low and low. All the way down. Push back up. Take your safety off and then you're gonna shoot. Alright? Just like that. You wanna make sure you get a good shape so that it gets in there. Yes. Uh-oh. That shit was scared. Like this. You have the right side. No, not yet. ඒගොල්ලෝ හරි ආසාවෙන් ඒ ගේම් එක ප්ලේ කරා. මොකද බුලට්ස් බොරු වුණාට ගන්න එක රියල්නේ. අපේ පුතාට ඒ ගන්න එක හුස්ස ගන්නත් බැහැ. ඒ වුණාට එයාත් ඉතින් කොහොම හරි ස්ට්‍රගල් වෙවි ෂූට් කර කර සෙල්ලම් කරා. මේකට නම් මේගොල්ලෝ ඒජ් ලිමිට් එකක් දාලා තිබ්බා 7+ බබාලට විතරයි මේක ප්ලේ කරන්න පුළුවන්. මොකද මේක ගන්න එකත් එක්ක කරන්න තියෙන සෙල්ලමක්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ගොඩාක් සේෆ්ටි මෙෂර්මන්ට්ස් බලලා සේෆ්ටි පැත්ත හොඳටම බලලා තමයි මේ ගේම් එක ඒගොල්ලෝ කරලා තිබ්බේ. ඒක නිසා ඉතින් අපේ පුතාට ඉතින් ටිකක් අමාරු වුණා. ඒ වුණාට ඒගොල්ලෝ කියලා දීලා හරි හොඳයි. ඒගොල්ලෝ හොඳට කියලා දුන්න බබාලට කොහොමද ගන්න එක හසුරවන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා හැමදේම කියලා දීලා ඉතින් එයත් කොහොම හරි ගේම අතෑරියේ නෑ. කොහොම හරි පුරුදු වෙලා ෂූට් කරා. ඊට පස්සේ තිබුණේ හැචට් throwing ගේම් එක. ඉතින් ඒකෙත් ඒගොල්ලෝ කලින් යවල වගේම සේෆ්ටි ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා කොහොමද ඒක යූස් කරන්නේ කොහොමද ප්ලේ කරන්නේ කියලා ඊට පස්සේ ඉතින් ගේම් එක පටන් ගත්තා. Whenever I say range is hot, that means it's time and you're ready to go Just pretend it's like a bird flying on top. You're not eating your bike. I was like, it's fine. I'm so sorry about saying your bike. Ready?
මමත් නිකන් try කරලා බැලුවා. මට හිතුණා මට වඩා බබාලා හොඳයි කියලා. ඒ වුණාට මේ ලෝකේ බෑ කියලා දෙයක් නෑනේ. හැමදේම try කරලා බලන්න ඕනේ. උත්සාහවන්තයා ජයගනී කියලාත් කියනවනේ. ඒ වගේම කියනවනේ try and try one day you can fly කියලා. ඉතින් ඒක නිසා අපිත් අතෑරියේ නෑ හැමදේම try කරලා බැලුවා. මේ තියෙන්නේ ෆිෂිං ඒරියා එක. මෙතන ඔයගලන්ට ෆිෂිං කරන්න පුළුවන්. ඒ වුණාට අපි දැනන් හිටියේ නෑ අපේ ඕන් ෆිෂිං රොඩ්ස් එහෙම අරන් එන්න ඕනේ කියලා. ඒක නිසා ඉතින් අපිට ඒ දේ කරන්න බැරි වුණා. දැන් නම් කට්ටියට ඇවිදලා හොඳටම මහන්සි තිබහයි බඩගිනි ඔක්කොම. ඉතින් ඒක නිසා මෙතනින් අපි පොඩි ස්නැක්ස් වගේක් අරගෙන ඩ්‍රින්ක්ස් වගේකුත් අරගෙන කාලා බීලා ආයෙ ඉතින් ඉස්සරහට ඇවිදගෙන ගියා. ඒ යනකොට හම්බුණා රොක් ක්ලයිම්බින්. බට් අපිට ඒක කරන්න හම්බුන්නේ නැහැ මොකද වෙලාව ඉවරයි. ඊට පස්සේ ආයෙ ඉස්සරහට ඇවිදගෙන යනකොට අපිට හම්බුණා ට්‍රී හවුස් එකක්. බලන්නකො ඔයගොල්ලෝ මේ ට්‍රී හවුස් එක කොච්චර ලස්සනට ඒගොල්ලෝ හදලා තියෙනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මෙහි ඇවිල්ලා බබාලා සමර් කැම්ප් එකේ ඉන්නකොට ඒගොල්ලෝ රෑට් සමර් කැම්ප් තියෙනවා. එතකොට ඒ රෑට තියෙන සමර් කැම්ප් වල ඒගොල්ලෝ මේ ට්‍රී හවුස් වල තමයි ඉන්නේ. හරි ලස්සනට ඇතුලේ බන්ක් බෙඩ්ස් දාලා ඒ වගේම ළමයින්ට සේෆ්ටි විදියට හැම දෙයක්ම ඒගොල්ලෝ හදලා තියෙනවා. මේ දවල් සමර් කැම්ප් වගේම රෑ සමර් කැම්ප්ස්ුත් තියෙනවා. එදා වෙලාව ගියා තේරුණේම නෑ උදේ ඉඳලා ඇවිදලා දැන් නම් කට්ටියට හොඳටම මහන්සි. දැන් ඉතින් මේ කැම්ප් එක වහන්නයි හදන්නේ. අපිත් දැන් ගෙවල් වලට යන්න කියලා තමයි මේ පිටත් වෙන්නේ. ඉතින් අද දවස හොඳට ඇවිදලා බබාලා එක්ක එන්ජොයි කරලා සිංහරාජ කැලීට ගියා වගේ වනාන්තරයක් ඇතුලෙන් ඇවිදලා ඇත්තටම හරිම ලස්සන දවසක් අපි ගත කරා. ඔන්න ඔහොම තමයි අපි ඕපන් හවුස් එකට ගිහිල්ලා අපේ දවස ගත කරේ බබාලා එක්ක. මේ සමයකේ ඉස්කෝලේ නිවාඩු කාලේ ඉතින් බබාලව ගෙදර තියාගෙන ඉන්නවට වැඩිය හොඳයි ඒගොල්ලන්ව මේ වගේ පුංචි ඇක්ටිවිටීස් වලට එක්කගෙන යන එක. මොකද ඒගොල්ලන්ට ගෙදර ඉඳලා කම්මැලි නිසා අපි මේ ඕපන් හවුස් එකේ ගිහිල්ලා මෙන්න මෙහෙමයි එන්ජොයි උනේ. ඉතින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අදම subscribe කරලා මගේ වීඩියෝස් වලට like එකක් comment එකක් දාලා යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වනතුරු AR family in USA